දැන් දයාසිරි හරි ප්‍රසිද්ධයි මේ බොරුවට චැලෙන්ජ් බාර ගන්නව උත්තර දෙන්නේ නැහැ. දැන් ඔබ ඇවිල්ලා කලින් බාරගත්ත පාර්ලිමේන්තුවේ මල්ලක තියෙන ලිස්ට් එක මේ මොකද්ද මේ ජනරල් අරමුදල එදත් ඇව්වා. එදත් කිව්වා මොකද්ද අපිට කියලා ෂේප් වුණා. RTI එකෙන් ඉල්ලුවා කියලා. ඊළඟට කිව්වා ජනතා විමුක්ති පෙරමුණ පාවිච්චි කරපු ආයුධ ඒ දවස්වල මේ සමාජයේ තියෙන සැරිසරනවා තැන් වල මම දෙන්න ලිස්ට් එක මම දෙන්නම් පොලිසියට ගහපුවා මම දෙන්න ලිස්ට් එක මේ මම දෙන්න කවුද පෙට්‍රල් ෂෙඩ් වලට යව්වේ මම දෙන්නම් දැන් දයාසිරි තරහ වෙන්න එපා කිව්වට ඔයා වැටලා තියෙන්නේ මේ නිකන් මේ කිසිම ඔය කතාව මට කියන්න එපා මොකද හේතුව කොහොද ජනාධිපති අරුත් ලිස්ට් එක දැම්මෙත් නෑ නෑ ඒක ඔයාලා කියන්නේ පොඩක් ඉන්න දැන් මම මේ පොලිසියට ස්වයංක්‍රීය තුවක්කු 25යි සබ්මැෂින් ගන් 14යි රයිෆල් 13යි හොරණ කහතුඩුව කුඹක ග්‍රාමාරක්ෂක පුහුණු කඳවුරට ගිනියයි විශාල ප්‍රමාණයක් පැර ගන්නලාදී කොච්චරද කියලා කියන්නේ කරුණායක ගුවන් හමුදා කඳවුරට 88 අප්‍රේල් 22 බූරුවෝ ගැව්වා අපව කොහෙන් ගන්නද ධර්මල් ලියන ඔබ කියනවා අපි අහන් ඉන්නවා කොහෙන් ගන්න ෆිගර්ස් දාන්න ඉතින් මේ ඔක්කොම තියෙනවනේ මේ ඔක්කොම දැන් බලන්න පන්නල අපි දන්නවනේ පන්නල සහායක පුහුණු කඳවුරට ගැව්වා අපිට හොඳට මතකයි 88 නොවැම්බර් පළවෙනි නෑ ගැව් එක දන්න ඔබේ 50 දුවක්කු දාන ඉතින් මේක නෑ ගැව් එක දන්න ඔබේ ගම හින්දා නෑ චමුන්ත මම මේ නිකන් වෙනේම නෙමෙයි කියවන්නේ නෑ හරි මේ කරුණු ඔබ කියවන්නේ ධර්මන්ගේ පොත එයා ලියනවා ඔබ කියනවා අපි අහගෙන ඉන්නවා හරි මේක හැර වෙන